කරහම හායි කොහොමද ඉතින් ඔයාලට ඉතින් අද ඉඳලා මම හිතුවා ඩේ ව්ලොග්ස් ගේන්න ඉතින් මේ මගේ පළවෙනි ඩේ ව්ලොග් එක කොහොමද කියලා බලලා ඔයාලත් කමෙන්ට් එකක් දාන්න channel එක subscribe කරලා නැති අය අනිවාර්යෙන් subscribe කරන්න bell icon එක click කරන්න ඉතින් අදට නිකන් දවසක් ඉතින් මං ඔය වොෂ් එකක් දාගෙන හිමින් ගමන්ම කරන්නේ මගේ පැල ටිකට වතුර දාගන්න එක. ඉතින් අනේ ඔන්න එකක් මැරිලත් ගිහිල්ලා. මම ඒකට හැමදාම වගේ වතුරක් දානවා. හැබැයි මේක මම හිතන්නේ හොඳටම හැදෙන්නේ වතුරවල. අර වතුර ග්ලාස් එකකට වගේ දාලා තමයි මම කලින් තිබ්බේ. එහෙම තියලා තමයි මුල් ඇදපුවාම ওই විදිහට හැදුවේ. හැබැයි ඒක හරි ගියේ නැහැ. දැන් try එකක් දෙන්න ඕනේ වතුර වලට දාලා හදාගන්න. මේ තමයි මම ආසම පැලේ. ඒක හරියට නිකන් බොන්සායි පැලයක් වගේ. ඉතින් වොෂ් දාලා හැම එනකොට අපේ හබි නැගිටලා. ඉතින් මම ඇද හදනවා උදේම. මේ වගේ ලස්සනට හැමතැනම තියාගත්තාම දවසම ෆ්‍රෙෂ් වෙනවා. ඒ කියන්නේ අපි අවුල් වෙලා ආවත් නිකන් අපිට ප්‍රශ්නයක් තිබ්බත් අපේ වටපිටාව ලස්සනයි නම් අපේ හිත ගොඩාක් නිවෙනවා. හිතන්න එහෙම අවුල් වෙලාවකදී හැමදැනම අවුල් වෙලා තිබ්බහම ඒක අපිටත් ඇත්තටම දකින්න ආස නැහැනේ. ඒ හින්දා උදේම ඇඳ හදා ගන්නවා. මම දන්නවා අපි ගැල්ලමයි ඔක්කොම හෙවයි කියලා. ඉතින් අපේ අයියා කන්න ආසම දෙයක් තමයි කඩල. ඉතින් අද නිවාඩු දවසේ මම හිතුවා එයාට කඩල ටිකක් හදලා දෙන්න ඕනේ කියලා. ඒ නිසා මම රෑම කඩල පෙඟෙන්න තිබ්බා. එහෙම පෙඟෙන්න තිබ්බහම ඉක්මනට තැම්බෙනවා කියලා අම්මා කියලා දෙනවා. සාමාන්‍යයෙන් මම තිබ්බේ පෙඟෙන්න පැය 12ක් වගේ. ඉතින් මම ඔයාලට තම්බද්දී කරන ටිප් එකක් කියන්නම්. අපි මෙතනදී ලුණු දා ගන්න ඕනේ අන්තිමට. ඒ කියන්නේ තැම්බුණාට පස්සේ. පරිප්පු වලටත් අපි මෙහෙමනේ කරන්නේ. ඒ කියන්නේ අන්තිමට තමයි ලුණු දාගන්නේ. නැත්තම් තැම්බෙනවා ටිකක් අඩුයි. එන්න ඒ නිසා. ඉතින් අපි අය හරියම කැමති කඩල වලට කැරට් ලීක්ස් එහෙම දාලා තෙල් දාලා කන්න. ඉතින් අද නිවාඩු දවස නිසා මට වෙලාවක් තියෙනවා ඒ විදිහට හදලා දෙන්න. ඔයාලත් උයනකොට කැරට් කපනකොට එහෙම කැරට් කෑලි කනවද? මම හදන ආසාවක්. ඔයාලා මගේ වීඩියෝ බලනවා නම් දකින්න ඇති මගේ යාළුවමගේ බර්ත්ඩේ එකට ගිම්බල් එකක් කියලා තිබ්බා. ඉතින් එන්න එක කාලෙකට පස්සේ එළියට ගත්තා. ඉතින් ඒක චෙක් කරලා බලන ගමන් තමයි දැන් අපි ඔය ඉන්නේ. ඉතින් ඔන්න මාව කැප්චර් කරලා තියෙන්නේ. එතකොට එයා තනියම රෙකෝඩින් එක කරනවා. ඒක හරියම වටිනවා මට නම්. ඉතින් මගේ යාළුවා බලන් ඉන්නවා නම් thank you so much ආට. මට ගොඩක් වටිනවා ඒක. ඉතින් ඔය ඊළඟට චෙක් කරලා බලන්නේ අපි පෙටාවලට ගිහපු වෙලාවක ගත්ත ගැජට් එකක් ඕනේ. ඉතින් අද තමයි ඒක චෙක් කරන්න වෙලාවක් හම්බුනේ. මේක මිනි වැකුම් ක්ලීනර් එකක්. ඉතින් රුපියල් 1000ක් වගේ තමයි ඒක උනේ. ඒ වෙලේ charge මදි වෙලා තිබ්බේ මට ඔයාලට කොහොමද වැඩ කරන්නේ කියලා පෙන්වන්න විදිහක් නැහැ. මම පස්සේ වෙලාවක ඒක පෙන්වන්න. සාමාන්‍යයෙන් පොඩි දෙයකට යූස් කරන්න පුළුවන්. ඒ ගානත් එක්ක හොඳයි ඒක. ඉතින් ඊට පස්සේ අපි අයියාගේ චූටි වැඩක් තිබ්බා කරන්න. ඒකත් කරලා ඉවර කරා.
අපිට ඉන්න ගමන් හිතුණා කොරියන් කෑමක් මොන හරි කෑවොත් හොඳයි කියලා. ඉතින් කොරියන් ප්‍රොඩක්ට්ස් අඩුවට ගන්න තැනක් තියෙනවා කඩවත. මේක තියෙන DFCC එක ඉස්සරහා කොරියන් ෂොප් කියලා ගහලා තියෙනවා. හොයාගන්න ලේසි. උඩට යන්න තියෙනවා පඩිපෙළකින්. උඩ තට්ටුවක තමයි තියෙන්නේ. ඉතින් මේකේ රාමියන් එකක් රුපියල් 500 ගාණක් වෙන්නේ. ඉතින් හැමදාම රාමියන් කන හින්දා අපි හිතුවා නූඩ්ල්ස් එකක් try කරලා බලන්න මේ පාර. මේකේ කෑෂ් පේමන්ට් විතරයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය හිටියත් ඔයාට ඩිලිවරි කරගන්න පුළුවන්. මම ගත්තා මෙන්න මේ වගේ නූඩල් එකක්. මෙන්න මේ කොරියන් නූඩල්ස් එක try කරන්න ආස හිතුණා. ඒක price එකත් reasonable. රුපියල් 290යි උනේ. ආයෙත් මම ගත්ත මෙන්න මේ නූඩල්ස් එකකුත් ඒකත් ඒකක්මයි try කරලා බලමු අපි. ඊට පස්සේ අපි ආවා මම පැල ගන්න පැල තවානට. ඉතින් ඔයාලා දැක්කින් නැති මගේ එක පැලයක් මැරිලා තිබුණා. ඉතින් මේ වෙනුවට තව පැලයක් ගන්න තමයි ආවේ. මම ආපු ගමන් නාගත්. ඉතින් නාගන ඉවර වෙලා දැන් කන්න හදන්නේ. අපි එන ගමන් බත් එකක් ගෙනාව කඩෙන්. අපි අද උදේටත් කද්දී 9:00 වගේ තිබුණා. ඒ හින්දා ඉතින් එන ගමන් බත් එකක් ගෙනාවා. මට මේ බත් එක දිගාරිනකොට අතීතයට යනවා. ඔයාලට මතකද? ඉස්සර අපි ඉස්කෝලේ ගෙනහිල්ලා හැමෝමත් එක්ක එකතු වෙලා කන විදිහ. ඉතින් මස් මාළු බිත්තර ගෙනිච්ච දවසට ඒව හොයාගන්නත් නෑ. අත් ටික විතරයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි අතීතය. මම දන්නවා ඔයාලට අනිවාර්යෙන්ම එහෙම ලස්සන මතක ගොඩාක් ඇති කියලා. ඉතින් ඊළඟට මම ලෑස්ති වෙන්න ලේසියෙන්ම හදාගන්න පුළුවන් මොහිත එකක් හදන්න. ඉතින් ස්ප්‍රයිට්, දෙහි, මිංචි කොළ සීනි තමයි ඕනි වෙන්නේ මේකට. ඔන්න ඉතින් මේ විදිහට ඒකත් ඉවර කරගත්තා. මේකට ටිකක් දෙහි වැඩි වුණා. දෙහි ටිකක් අඩුවෙන් දාගන්න. හරිම රහයි ඒක. මම අද කොරියන් නූඩ්ල්ස් එක try කරනවා වගේම තමයි අර කොරියන් කෑමක් තියෙන තබ්බොකි කියලා අන්න ඒකත් හදන්නේ දැන්. ඉතින් මම ප්‍රොනවුන්ස් කරනවා හරියද නැහැ. අපි බලමු. හරි. අපි දැන් රෙඩි වෙමු. රෑට කන්න කොරියන් ෆුඩ් හදන්න. ඉතින් ඉස්සෙල්ලාම මම හදන්නේ තබ්බොකි. ඊට පස්සේ අර කොරියන් නූඩ්ල්ස් එකක් ගෙනත් තියෙනවා. ඒක try කරලා බලන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලාම මට මේකට ඕනි වෙනවා අල. තම්බපු අලයි පාන් පිටි. ඒ කියන්නේ ගොඩක් රෙසිපි මම බැලුවා. මොකද ඇත්තටම අපි දන්නේ නැති කෑමනේ ඒව හදන්න. ඒ බලපු රෙසිපිත් එක්ක හාල් පිටි තමයි දාන්නේ මේකට. හැබැයි ගොඩක් අය කියලා තියෙනවා හාල් පිටි වෙනුවට පාන් පිටි දැම්මොත් ගොඩක් රසයි කියලා. ඉතින් අපි එහෙනම් පාන් පිටි දාලාම හදමු. ඉතින් තඹපු අල ගෙඩියයි පාන් පිටි තමයි මේකට මේන්ලි ඕනි වෙන්නේ. ඉතින් මං අල එකටම කැරට් අලයකුත් දාලා තඹ ගත්තා. එහෙනම් ඉතින් මම ඉක්මනට කියනවා මම මේක හදාගත්තේ කොහොමද කියලා. නැත්තම් මේක රෙසිපි වීඩියෝ එකක් කියන්තිවට. ඉස්සෙල්ලාම මම අල ටික හොඳට පොඩි කරගත්තා. පොඩි කරගෙන ඒකට පාන් පිටි ලුණුයි දාලා වතුර ටික දාලා හොඳට අනාගත්තා. අර අපි රොටි හදාදී අර ගුලියක් එන්නකම් අනාගන්නේ. අන්න ඒ විදිහට අතේ නොයලෙන ගානට එනකම් හොඳට අනාගත්තා. ඊට පස්සේ මම එකෙන් පොඩි බෝල කඩාගෙන ඔයාලට මතකද අපි ඉස්සරහට ක්ලේ වලින් නයි හදනවා. හරියට හදනවනේ පොඩි කාලේ. අන්න ඒක මෙතෙන්දී ඕනි වෙනවා. කඩින් බෝඩ් එකකට මම පිටි ටිකක් දාලා ඒකෙන් අර බෝල අරගෙන රෝල් කරලා පොඩි කෑලි වලට මේ විදිහට කපා ගත්තා. ඉතින් මම දැන් ඔක්කොම හදාගෙන ඉවරයි. මම ඒ අතරේ තිබ්බා වතුර එකක් උණු වෙන්න. ඒක උතුරනකොට මම හදාගත්තේ ඒවා ටික දාලා තැම්බෙන්න තිබ්බ ටිකක් විනාඩි 5ක් වගේ තමයි මට මේක තැම්බෙන්න ගියේ.
ඉතින් මම මේක අපේ විදිහට තමයි හදන්න බැලුවේ. භාජනයක් ලිපේ තියලා පොල් තෙල් දාලා ඉඟුරු සුදු ලුණු පේස්ට් එක දැම්මා. ඒක දාලා ලුණු දාලා ටිකක් රන්වන් පැට වෙනකන් බැදෙන්න තිබ්බා. ඉතින් මේකට දාන්නේ සෝයා සෝස් කියලා තිබ්බේ රෙසිපි වල නම්. හැබැයි මම ළඟ සෝයා සෝස් ඒවල තිබුණේ මම ඒ වෙනුවට ඔයිස්ටර් සෝස් දැම්මා. ඔයිස්ටර් සෝස් දාලා තක්කාලි සෝස් දැම්මේ. ඉතින් ඊට පස්සේ වතුර දාගෙන තක්කාලිත් දාගත්තා. රෙසිපි වල නම් තිබුණේ නැහැ. හැබැයි මට හිතුණා හොඳට උකු වෙලා ඒ කියලා සෝස් එක. ඒ නිසා මම තක්කාලිත් දාගත්තා. ඊට පස්සේ මම කෑලි මිරිසුත් දාගත්තා. මේ කෑලි මිරිස් අර අපි ඉඟුරු සුදු ලුණු පේස්ට් එක හදන වෙලේම දාගත්තා නම් ටිකක් බැදිලා තවත් රස වෙනවා. හැබැයි මම නම් දාගත්තේ අන්තිමට. ඉතින් ඊට පස්සේ ඇතිතරමට ලුණුත් දාලා තබ්බොකි ටික දාලා වහලා තිබ්බා ලිපේ ගින්දර හොඳටම අඩු කරලා. ඉතින් මම හිතුවා එතකන් මම මේ නූඩල් එක හදලා බලනවා කියලා. ඒක නම් තේරෙන්නේ මේක පන්නගෙන ඉවරලා සෝස් එක දාන්න කියලා. ඉතින් නූඩල්ස් එක තැම්බෙන්න තිබ්බා. මේ වෙනකොට නම් තබ්බොකි එක හරි. එහෙනම් අපි කාලම බලමු කොහොමද කියලා. ඒක නිකන් ප්ලාස්ටික් රහක් වගේ එන්නේ. මට ඒක රහ නැහැ. මම නූඩල්ස් එක රහ නැහැ. හැබැයි මේ ශාබ්බොකි එක නම් මාරමයි. ඉතින් ඒ කතාව උනේ එහෙමයි. මේ මගේ පළවෙනි ඩේ ව්ලොග් එක. ඉතින් වැරදි අඩුපාඩු ඇති ඇත්තටම. ඔයාලා කොහොමද කියලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම් වෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. හරිද? එහෙනම් ගින් යන්නම්. බයි බයි.